සමිධානන් වහන්සේගේ උත්ථානයේ බලමහිමෙන් ඔබේ ජීවිත පිරේවා. ප්‍රවත්ත සහෝදර සහෝදරිනි, අද සුවිශේෂය ජොම්තුමාගේ සුවිශේෂයෙන් ගන්නේ මේ සුවිශේෂයේ තියෙනවා 20 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය ඉඳලා 18 වෙනි වගන්තිය දක්වා කොටස. ජොම්තුමාගේ සුවිශේෂය හරි කොහොමත් අපි හැමතිස්සෙම සංකේතාත්මකයි. අද ජොම්තුමාගේ සුවිශේෂය අපි දකිනවා ඉස්සරවෙලාම මරිය මග්දලේනා ජේසු ගාවට එනවා හිමිදිරියේ ජේසුව බලන්නට උන්වහන්සේගේ හිස්රු සොහනට. එනකොට දකින්නේ දේවදූතයන් දෙදෙනෙක්. දේවදූතයන් දෙදෙනෙක් උන්වහන්සේ සතප්වල හිටපු ගල මත දෙදෙනෙක් දෙපැත්තෙන් එක්කෙනෙක් ඔළුව ළඟින් එක්කෙනෙක් කකුල ළඟින් වාඩි වෙලා ඉන්නවා. ප්‍රමාතර මේක හරිය සංකේතාත්මකයි. අපි දකිනවා කෙරූබ්ස්ලා දෙන්නෙක් හිටියේ ගිවිසුම් කරඬුව දෙපැත්තේ. එතකොට මේ දේවදූතයෝ දෙන්න මේ දෙපැත්තේ ඉන්නකොට එක දෙවියන් වහන්සේගේ කරුණාවේ සිංහාසනය, කරුණාවේ ආසනය අපිට මතක් කරනවා. දෙවියන් වහන්සේගේ කරුණාව මේ මහා පොළොව මත විවර වෙලා ඉවරයි කියන ඒ යථාර්ථයට අපිව අවදි කරන මොහොතක්. නමුත් ඒ කරුණාව මරිය මග්දලේන අවබෝධ කරගන්නේ නැහැ. මොකද මරිය මග්දලේනව සම්පූර්ණයෙන්ම ජේසුස් වහන්සේ අහිමි වීමේ වේදනාවට දුකටපත් වෙලා හිටපු නිසා. ප්‍රමෝන්තේ එතකොට අපි දකින්නේ බොහොම පැහැදිලිව මරිය මග්දලේනාට ජීවිතේ එයාගේ දුක වේදනාව නිසා ජේසුව හඳුන ගන්නට බැරි වෙනවා. අපිටත් අපේ ජීවිතේ උන්වහන්සේව හඳුන ගන්නට බැරි වෙන්නට පුළුවන් එකපාරම. අපේ ජීවිතේ අපි දුකට, වේදනාවට, ප්‍රශ්නවලට විතරක්ම අපි ફોකස් කරගෙන ඒව දිහා විතරක්ම බලාගෙන අපේ ජීවිතේ අපි ඒ ගැන විතරක්ම හිතුවොත් මේ මරිය මග්දලේනරක් වගේ අපිට ජේසුව හඳුන ගන්නට බැරි වෙයි. ජේසුස් වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ දයාව ඔබට මට දෙන්නට හැම මොහොතකම බලාගෙන ඉන්නවා. ඊගොඩ ප්‍රේමවන්තනි, අපි දකිනවා මරිය මග්දලේනා ජේසුස් වහන්සේව වතුපාලකයෙක් හැටියට හඳුනා ගන්නවා. මේකත් හරි ලස්සන සංකේතයක් ප්‍රේමවන්තනි. ඇයි වතුපාලකයෙක්? මේ වත්තේ කවුද ඉස්සරවෙලාම උද්‍යානයක් නේ? උද්‍යානයේ ඉස්සලාම මනුෂ්‍යව තිබ්බේ කවුද? දෙවියන් වහන්සේ. එතකොට ආදම් උද්‍යානයක ඉන්නවා. උද්‍යානයක. අද ආපහු ජේසුස් වහන්සේ ඒ උද්‍යානකරුව හැටියට උද්‍යානයක්. එතකොට නව ආදම් හැටියට හඳුනා ගන්න මොහොතක්. ඒ කියන්නේ පළවෙනි ආදම් දෙවියන් වහන්සේට අකීකරු වෙලා උන්වහන්සේ දින සම්බන්ධතාවය නැති කරගත්තා වගේ නව ආදම් උන්වහන්සේට අවසානයේ දක්වා අකීකරු වෙලා අපි හැමෝටම සදාතන ජීවිතය අයිති කරලා දුන්නා කියන ඒ ඇදහිල්ලට අපිව අරගෙන එනවා ජොම්තුමා. ඊගොඩ ප්‍රේමවන්තනි, අපි දකිනවා එන්ඩේරික සංකල්පයක් හරි ලස්සනට ජොම්තුමා අරගෙන එනවා. ජේසුස් වහන්සේන් පස්සේ මරිය මග්දලේනට නම කියලා කතා කරනවා. අපි ජේසුස් වහන්සේ කියනවා එන්ඩේරා තමන්ගේ හැම බැටළුවෙක්ගෙම නමින් දන්නවා. නමින් දන්නවා. එතකොට නම කියලා මෙතනට කතා කරද්දී මරිය මග්දලේනට දැනෙන්න පටන් ගන්නවා මේ මගේ සමිදානන් වහන්සේ කියලා. උන්වහන්සේ ඔබව මාව නමින් අඳුනනවා. ඔබගේ මගේ ජීවිතය නම කියලා කතා කරනවා. එනිසා ඒ නම අපි දැනගන්නට ඕන. අපේ ඒ හඬ අපි දැනගන්නට ඕන. අපේ සමිදානන් වහන්සේගේ හඬට ඇහුම්කම් දෙන, ඒ හඬට කීකරු වෙන හැම කෙනෙක්ටම ජීවිතයේ කිසි අගහිඟයක් නැති බව උන්වහන්සේ අද ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දකිනවා ප්‍රේමවන්තනි, අලුත් සම්බන්ධතාවයකට, නව සම්බන්ධතාවයකට අපිව උන්වහන්සේ අරගෙන එනවා. මරිය මග්දලේනට කියනවා ඔබ මාව අල්ලන්න එපා කියලා. ජේසු තමන්ව අල්ලන්නට එපා කියලා කියන්නේ අල්ලන්න බැරි නිසා නෙමෙයි ප්‍රේමවන්තනි. මොකද තෝමස් තුමාට කියන ඔබ ඇඟිල්ල තියලා බලන්න කියලා මගේ වනගෙලල් වලට. අල්ලන්න බැරි නිසා නෙමෙයි. නමුත් ඇයි අල්ලන්න එපා කියන්නේ?
ජෙසුස් වහන්සේ මරිය මග්දලේනට කියනවා දැන් අපි අතර තියෙන නව සම්බන්ධතාවයක්, ආත්මීක සම්බන්ධතාවයක්. ඒ ආත්මික සම්බන්ධතාවය තුළ අපි ආත්මිකව බැඳෙනවා කියන කාරණාව. අපි ජේසුත් එක්ක ආත්මිකව බැඳෙන්නට ඕන. ආත්මිකව බැඳෙන්නට ඕන. ඒගාවට මා ප්‍රවන්ති සහෝදර සහෝදරයනි, මේ උත්ථානය තුළ අපිට පැවරෙන මේ දූතික මෙහෙවර හරි ලස්සනට කියනවා. යන්න මගේ සහෝදරයන්ට කියන්න. මේ උත්ථානය අපි තියාගෙන ඉන්න බෑ. මේ උත්ථානය අපි කියන්නට ඕන. හැමෝටම ප්‍රකාශ කරන්නට ඕන. එනිසා මේ උත්ථානය සමිඳානන් වහන්සේ තුළ ප්‍රකාශ කරන උත්ථානයක් බවට අපි පත් කරගමු. ආමෙන්. සුබ දවසක්. ජෙස් පිහිටයි.